හෙලෝ කොහොමද ඔයාලට අද අපි කතා කරන්න යන්නේ ඔයාලා පාවිච්චි කරන වෙබ් බ්‍රවුසර් එකේ කැචේ සහ කුකීස් ක්ලියර් කරන්නේ කොහොමද කියලා. ඒකට අද මම පාවිච්චි කරන්නේ Chrome වෙබ් බ්‍රවුසර් එක. මේ ස්ටෙප්ස් Chrome වෙබ් බ්‍රවුසර් එකට විතරක් නෙවෙයි වෙන ඕනම වෙබ් බ්‍රවුසර් එකක වුණත් මේ ස්ටෙප්ස් ටිකම තමයි යන්නේ. මුලින්ම බලමු කැචේ සහ කුකීස් කියන්නේ මොනවද කියලා. කැචේ කියන්නේ Chrome එක සේව් කරගන්න ෆයිල්ස්. දැන් මම මේ වෙලාවේ පාවිච්චි කරන්නේ Chrome වෙබ් බ්‍රවුසර් එක නිසා කැචේ කියලා කියන්නේ ඔයාලා පාවිච්චි කරන වෙබ් බ්‍රවුසර් එක විසින් සේව් කරගන්න ෆයිල්ස්. ඒ කියන්නේ images, logos සහ web data වගේ දේවල්. කුකීස් කියලා කියන්නේ අපි මොන හරි වෙබ්සයිට් එකක් විසිට් කරනකොට වෙබ්සයිට් එක ඇතුලේ අපි කරන කියන දේවල්, ඒ කියන්නේ අපේ behaviors එයාලා identify කරගෙන ඒව සේව් කරගන්න එකට. අපි බලමු දැන් ඔයාලගේ වෙබ් බ්‍රවුසර් එකේ කැචේ සහ කුකීස් ක්ලියර් කරගන්න කියලා. ඊට කලින් තව දෙයක් තියෙනවා කියන්න. සමහර වෙලාවට මේ කැචේ සහ කුකීස් ක්ලියර් කරන එකෙන් ඔයාලගේ මැෂින් එක ස්ලෝ වෙන්න පුළුවන්. බ්‍රවුස් කරද්දී ස්ලෝ වෙන්න පුළුවන්. ඒ ස්ලෝ වෙන එක අපිට ටිකක් හරි අඩු කරගන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ කැචේ සහ කුකීස් ක්ලියර් කරන එක. අපි දැන් බලමු ඒක කොහොමද කරගන්නේ කියලා. මුලින්ම ඔයාලා යන්න මෙතන ඔයාලා වෙබ් බ්‍රවුසර් එකේ මේ දකුණු අත පැත්තේ තියෙන ඩොට් තුන ක්ලික් කරන්න. ක්ලික් කරලා පහළම ඇති settings වලට යන්න. එහෙනම් settings වලට ගිහින් යන්නත් පුළුවන්. නැත්නම් මෙතන තියෙන delete browsing data කියලා මම settings වලින් ගිහින් පෙන්නන්නම් ඔයාලට. මෙතෙන්ට ආවම මෙතන තියෙනවා settings යටතේ privacy and security කියලා. එතන privacy and security යටතේ delete browsing data කියලා තියෙන එක ක්ලික් කරගන්න. එතන option දෙකක් දීලා තියෙනවා ඒගොල්ලෝ basic, advanced. බේසික් එකේදී වෙන්නේ මෙන්න මේ ටික විතරයි delete කරන්න පුළුවන්. browsing history, cookies and other site data, cached images and files. එතකොට advanced option එක යටතේදී ඔයාලට පුළුවන් තව දේවල් මෙතන ඕනනම් password and other sign in data, autofill form data, site settings, hosted app data මේ දේවල් උනත් ඔයාලට මෙහෙම ටික් කරගෙන delete කිරීමේ හැකියාවක් තියෙනවා. නමුත් මම ඒව වලට අවශ්‍ය නම් විතරයි. මම මේ වෙලාවේ basic option එක තෝරගෙන මෙතන delete data කියලා දෙනවා. හරි. අන්න ඒ විදිහට තමයි ඔයාලා පාවිච්චි කරන වෙබ් බ්‍රවුසර් එකේ කැචේ සහ කුකීස් ක්ලියර් කරන්නේ. මේ කරලා සමහර අයගේ මැෂින් ස්ලෝ වෙනවා. ඒ ස්ලෝ වෙන එක ටිකක් හරි අඩු කරගන්න පුළුවන් මේ කැචේ සහ කුකීස් ක්ලියර් කිරීමෙන්. ඒ කරලත් හරියන්නේ නැත්තම් කියන්නේ Chrome එකේ ඒ කරලත් හරියන්නේ නැත්නම් ඔයාලට පුළුවන් Chrome එක reload this page එහෙම දෙන්නත් පුළුවන්. නැත්තම් ඔයාලගේ PC එක restart කරලා ගන්නත් පුළුවන්. ඉතින් මේ දේවල් ටික තමයි මට ඔයාලට කියන්න ඕන උනේ. මේවා ගොඩක් බේසික් දේවල් තමයි. හැබැයි ලැප් එකක් අලුතෙන්ම පාවිච්චි කරන්න ගනිපු කෙනෙක්, ලැප් එකක් PC එකක් හරි අලුතෙන්ම පාවිච්චි කරන්න ගනිපු කෙනෙක්ට මම හිතනවා මගේ වීඩියෝස් ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා. මොන හරි දෙයක් ඉගෙන ගත්තා නම් subscribe කරන් යන්න channel එක. Thank you for watching.